ඈත අතීතයේ පටන්ම මුවහත් අවියක් ලෙසට සැලකුණු කවිය ගැනයි මේ. කවිය මුවහත් අවියකි. ඔබට මතක නැත. එහෙත් ඔබ අසා ඇත. ඔබේ අම්මා ඔබ උකුලේ හොයාගෙන ගැයූ නැලවිලි කවි. ඒ කවි ගීතවත්. ඒ නිසාම ඒවා නැලවිලි ගී ලෙසින් හඳුන්වනවා. ටිකින් ටිකම කඳු මුදුනින් වැස්ස නුඹයි, සැදේ වැඩි ගම්මානෙට ගැලූ නුඹයි. මේ ආනන්ද රාජකරුණාගේ නිර්මාණය ගඟ ගැනයි. සිතන්න ඔබත් ගඟක් වැනි නොවේද? අම්මා මහා කන්දකි. ඇයගේ තුරුලේ හැදුණු වැඩුණු ඔබ දැන් හෙමිහිට ගම්මානෙට ඇවිත්, ජනයා අතරට ඇවිත්, සමාජයට ඇවිත්. කවිය ඔබ ඇසුරේ. කවියේ රිද්මය ඔබේ ජීවිතේ සකසනවා. කවියට දැන් වයස කීයදැයි අහන්න එපා. ග්‍රීසියේ සමහර දාර්ශනිකයන් මුලින්ම සමාජයට එබී බැලුවේ කවිකාරයන්ගේ වේශයෙන්. මෙයින් බොහෝ ඈත කාලයක ජීවත් වූ උගතුන්ගේ පිළිගැනීම වූයේ ජීවත්වන මේ රමණීය ලෝකය වඩාත් රමණීය කරන්නේ කවියා බවයි. අපගේ සිංහල කවියන්ද මෙයින් වසර 60-70කට පෙරදී කළ කාව්‍ය නිර්මාණවලින්ද කවියාගේ බලවත් බව ගැන, කවියාගේ විචිත්‍ර නිර්මාණ ජනයාගේ හිත සුවපත් කරන බව කවියෙන්ම ලියලා තියෙනවා. මිනිහා කලාතුරකින්වත් හිනහෙන්නේ කවියා නිසා බව ටික දෙනෙකුයි දන්නේ. අපි එදා මෙදාතුරු කවිය හා ළඟ ඇසුරක් ඇතුව සිටියෝ වීමු. පැයට ගිය ගොවියා හිතේ දුකට එතකොට කවි කියවෙනවා යයි ගැයුවා. ඒ කවි ගායනය හිතේ දුක නිවාදවන්නට සමත් වුණා. අන්දරේද කවි කියූ බව අපි දන්නවා. ඒ කවි කිසියම් රිද්මයකට ගායනා කරන්නට පුළුවන්. කවියාද මේ සමාජයේම චරිතයක්. සමාජයේ ඇතිවන විවිධාකාර වෙනස්කම් වලට ඔහු සංවේදී වෙනවා. කවි ලියන්නාගේ හෝ කියන්නාගේ එකම කටයුත්ත මිනිසා ප්‍රීතිමත් කිරීම යන මතය දැන් අපගේ සාහිත්‍යයෙන් ගිලිහෙමින් පවතිනවා. යමන් කළුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනවා. උඹට වගේ මගේ ඇඟටත් හරිම මහන්සිය දැනෙනවා. මේ ගුණදාස අමරසේකරයන්ගේ අඳුර අපේ දුක නිවාවි කවි පෙළේ ආරම්භයයි. මිනිසාගේ මෙන්ම තමන් ඇසුරේ සිටින සිව්පාවාගේද දුක වේදනාව කවියා දකිනවා. හඳුනනවා. මේ ඊට කදිම නිදසුනක්. කළුවාට වගේම තමාටත් මහන්සිය දැනෙනවා යයි කීමෙන් රචකයා මිනිසා සහ සතා අතර දුක බෙදාගන්නා අයුරක් හඟවනවා. ඒ අපේ හැදියාවයි, මනුස්සකමයි. කවිය උදානයකි, සිත් සනහන්නකි, අවියකි, ලේ නොසලන. චීන විප්ලවයේ නායක මාෝ සේතුන් සටන පවතිද්දිත් කවි ලිව්වා. මේ ඔහුගේ ප්ලම් බ්ලොසම් මලට තුති ගීය 1961 දී ලිව්වා. සුළඟ හා වැස්ස සමගින් වසන්තය නික්මින. විසිරෙන හිමපියලි වසන්තයේ ආපසු ගමන පිළිගනී. තියුණු උසින් නැගෙන හිමෙන් වැසුණු පර්වතය මත පැහැර නවමු මලක් පිපෙයි. පැහැබර නවමු ඇය වසන්තය පතන්නේ ඇයට පමණක් නොවේ. තුටු වන්නේය ඇය වසන්ත දූතයා වීමෙන්. කඳුකරයේ මල් පෙති විදා පිපී ගිය කල්හි ඒ අතර ගැවසෙමින් ඇය සිනාසෙන්නීය. ප්ලම් බ්ලොසම් මල් ගැන ලියූ කවි රාශියක් චීන සම්භාව්‍ය සාහිත්‍යයට එක් වෙලා තියෙනවා. කුමක්ද මේ පැහැබර නවමු මල? ඒ මල පිපෙන්නේ ඇය වසන්තය පතන්නේ ඇයට පමණක් නෙවෙයි. සාමූහිකත්වය පරාර්ථය පදනම් කරගත් සමාජ පෙරළියක අභිලාෂය ඇතිව සටන් බිමේ සිටින සටනේ නායකත්වය හෙබවූ මාෝ සේතුන් කවි ලිව්වා. ඒවා සෞන්දර්ය පලවා හැරි කවි නොවීය. මිනිසා වෙනුවෙන් කැප වූ නිර්මාණකරුවා සැබවින්ම සෞන්දර්ය හඳුනයි. ඊට ආදරය කරයි. මිනිසාගේ කටුක ජීවිත පැවැත්ම වෙනස් කිරීමේ අරමුණ සඳහා ලේ වගුරන සටන් බිම වුව ඔහුට ඔහුගේ කවි හැඟුම් අවදි කර ගැනීමට බාධා නොවේ. මේ කරුණා පෙරේරා විජයට ලියන ලිපි පෙළේ